කෙනෙක් වෙන්නේ කොහොමද? ක්වීන් බියුටි පැජන්ට් වලට සහභාගී වෙලා වින් කරන්න බලන් ඉන්න ක්වීන් කෙනෙක් වෙන්න මේ දේවල් ඕනේ අරකයි මේකයි හැම දෙයක්ම ගැන Hello මගේ ලස්සන ළමයි, welcome to my YouTube channel. ඉතින් ආයෙත් ඔයාලව මගේ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැන්ටමත් thumbnail එකට අනුව මම අද කරන්න යන්නේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා. ඔව් මේ දවස්වල viral යන Mrs World pageant එක ගැන වගේම beauty pageant වලට සහභාගී වෙලා win කරන්න බලන් ඉන්න ඒ වගේම queen කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ගොඩක් girls ලගේ හීන වෙනුවෙන් කතා කරන්න තමයි මම අද ආවේ. ඉතින් මේ දවස්වල viral යන scene එක මේ crown එකේ ප්‍රශ්නය මේ crown එක South African woman ටද Sri Lankan woman ටද යන්න ඕන කියලා ගොඩක් කට්ටිය එයාලගේ beauty එකත් එක්ක සංසන්දනාත්මකව කතා කරන්න පටන්ගෙන තියෙනවා. ඒ වුණාට beauty pageant එකට ගොඩක්ම වටිනාකමක් ලැබෙන්නේ beauty එකෙන්ද? ඒ වගේම අනිත් පැතිකඩ මොනවද? beauty එක වගේම එයාලා queen කෙනෙක් වෙන්න එයාලට තවත් ඕන සුදුසුකම් මොනවද කියලා pageant එකක world pageant එක වගේම Sri Lankan pageant එක judge board එක විසින් විනිශ්චය කරනවා විවිධ පැතිකඩ ඔස්සේ. ඒක නිසා තමයි ශ්‍රී ලංකන් වගේම world pageant වල round කිහිපයකින් beauty queen කෙනෙක්ව තෝරන්නේ. ඉතින් මගේ අත්දැකීමට අනුව beauty queen කෙනෙක් වෙන්න judge board එකෙන් වගේම director board එකෙන් එයාලා girls ලගෙන් වගේම pageant වලට සහභාගී වන all women ලගෙන් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන අද වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. queen කෙනෙක් වෙන්න මේ දේවල් ඕනේ අරකයි මේකයි හැම දෙයක්ම ගැන මේ දවස්වල හැමතැනම කතා කරන හැමතැනම viral news එකක් තමයි මේ. ඉතින් මම හිතුවා මම අවුරුද්දක් තිස්සේ මිස් ඩයමන්ඩ් ක්වීන් එක හරහා ලැබපු අත්දැකීම් එක්ක ක්වීන් කෙනෙක් වෙන්න මට වගේ අනිත් ක්වීන්ස්ලට අවශ්‍ය වන දේවල් මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද ගොඩක් කට්ටිය බලන් ඉන්නවා ක්වීන් කෙනෙක් වෙන්න ක්‍රවුන් එකක් ගන්න, ඉන්ටර්නැෂනල් ස්ටේජ් එකට නැගලා පර්ෆෝමන්ස් කරන්න, ඉන්ටර්නැෂනල් ක්වීන් කෙනෙක් වෙන්න. මම හිතනවා ගර්ල්ස්ලා ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නවා crown එකක් ගන්න. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Earth, Miss Universe, Miss World වැනි තරගවලට ගිය අවුරුදු පුරාවට මම දැක්කා ගොඩක් තරගකාරිනියන් සහභාගී වුණා. ඉතින් ඒ වුණාට Mrs World pageant එක ගැන මේ තරම් කතා කරන්න පටන් ගත්තේ විශාන්ති අමන්දා කියන චරිතේ එයාගේ තිබ්බේ පෞරුෂත්වය, personality එක, ඒ වගේම එයාගේ තිබ්බේ beauty එක ගැන නිසා. ඉතින් අපිට එයාගේ personality එක ගොඩක්ම උදාහරණයකට ගන්න පුළුවන් pageant එක win කරන්න තියෙන අවස්ථාව වැඩි තමන්ගේ personality එක හදාගෙන තියෙනවා නම්. මම සහභාගී වෙච්ච Miss Diamond Queen තරගෙදිත් first round එක විදිහට තිබුණේ personality and intelligent කියන round එක. මේකෙදි ගොඩක් වෙලාවට තරගකාරිනියන්ගේ පෞරුෂය වගේම බුද්ධි මට්ටම මෙන බැලීමක් තමයි judge board එක විසින් සිදු කරන්නේ. ඉතින් ඒකට අපේ පෞරුෂත්වය හදාගන්න වගේම කට්ටිය ඉස්සරහා කෙනෙක් ඉස්සරහා පිරිසක් ඉස්සරහා ස්ටේජ් එකක පර්ෆෝමන්ස් කරන්න ඔයාලට පුළුවන් නම් එතනින් කැපී පෙනෙන චරිතයක් වෙන්න ඔයාලට පුළුවන්. අපි දැකපු ඉෂාදි අමන්දා තුලත් ඒ පර්සනැලිටි එක ගොඩක් වෙලාවට තිබුණා. ගොඩක් වීඩියෝස් වල එයා හරි ලස්සනට පර්ෆෝමන්ස් ඉදිරිපත් කරන එයාගේ පර්සනැලිටි එක ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. මිසිස් වර්ල්ඩ් තරගෙදි තිබ්බ ෆයිනල් ක්වෙස්චන් එකේදී South African woman ක්වෙස්චන් එකට පිළිතුරු දුන්න විදිහට තමයි එයා කැපී පෙනෙන්න පටන් ගත්තේ. ඉන්ටෙලිජන්ට් කියන එකෙන් අපෙන් ක්වෙස්චන් එකක් අහලා ඒකට වැදගත්ම පිළිතුර, ඒකට වටිනාම පිළිතුරට තමයි යාලා මාක්ස් ලබා දෙන්නේ. ඉතින් මිස් ඩයමන්ඩ් ක්වීන් තරගෙදිත් ෆස්ට් රවුන්ඩ් එකේදී අපිට තිබුණු personality and intelligent කියන එකේදී ස්පීච් එක වගේම අපේ ක්වෙස්චන් එකක් අරගෙන ඒකට හරිම උත්තරේ දෙන කෙනාට මිනි ටයිටල් එකක් යනවා. ඉතින් මිස් ඩයමන්ඩ් ක්වීන් ඉන්ටෙලිජන්ට් ෆස්ට් රනර් අප් ටයිටල් එක ගන්න මට පුළුවන් වුණා. මම හිතන විදිහට ඒ ක්වෙස්චන් එකට වටිනාම උත්තරයක් ලබා දෙන්නත් මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේ තමයි Mrs World වගේම Miss Universe, Miss Earth, Miss Grand වගේ තරගවලදීත් personality එක වගේම අපේ intelligence එකත් මන බලනවා. අපේ පෞරුෂත්වය වගේම
බුද්ධිමය මට්ටම මේ ගර්ල්ට ක්වීන් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවද, ක්‍රවුන් එකක් ගන්න හැකියාවක් තියෙනවද කියලා ජජ් බෝඩ් එක විසින් නිර්ණය කරනවා. ඉතින් එයාට ඒ සඳහා ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනේ. ඒක තමයි මිස් ඩයමන්ඩ් ක්වීන් තරගේ පර්සනැලිටි ඇන්ඩ් ඉන්ටෙලිජන්ස් රවුන්ඩ් එකේදී අපෙන් මන බැලුවේ, අපේ මුලින්ම බැලුවා අපේ පෞරුෂය. ඊළඟ කාරණාව තමයි සංවේදන කුසලතාවය කියන්නේ. ජජ් බෝඩ් එකත් එක්ක වගේම අනිත් තරගකාරණයන් එක්ක කොහොමද මෙයා සංවේදනය කරන්නේ, එයාට සංවේදනය කරන්න තියෙන හැකියාව, අනිත් කට්ටියගේ හිත ඇදගන්න විදිහට කොහොමද මෙයා කතා කරන්නේ කියන එක අනිවාර්යෙන්ම ඔයා තරගකාරණයක් වශයෙන් වර්ධනය කරගන්න ඕන කුසලතාවයක්. ඒ වගේම ඉන්ටෙලිජන්ට් යකින් ගත්තොත් බුද්ධිමය හැකියාව, ඇගේ දැනුම, ඒ වගේම තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්නයට අදාළ වෙන විදිහට එයාලා බලාපොරොත්තු වෙන පිළිතුර ඔයාලා ලබා දුන්නොත් එතනින් ඔයාලට ලකුණු වැඩිපුර ලැබෙනවා. මිස් ඩයමන්ඩ් ක්වීන් තරගය තුල නම් ඊළඟට තිබුණු ටැලන්ට් රවුන්ඩ් එකේදී අපේ සහජ හැකියාවන්, නාට්‍යය, ගායනය, රංගන හැකියාව වගේ දේවල් වගේම ඔයා තුල තියෙන උපතින්ම ගෙන ආපු හැකියාවල් වගේම තව තවත් වර්ධනය කරගන්න පුළුවන් හැකියාවන් මන බැලීමක් තමයි ටැලන්ට් රවුන්ඩ් එකේදී වෙන්නේ. මම ආයෙත් කියනවා පර්සන්ටි රවුන්ඩ් එකේදී අපිට ලැබෙන ලකුණු ටැලන්ට් රවුන්ඩ් එකේදී ගන්න බෑ. පර්සන්ටි රවුන්ඩ් එක ඒ තරම්ම වැදගත්. මොකද පෞරුෂත්වයේ වගේම බුද්ධිමය හැකියාව මන බැලීමෙන් පස්සේ තමයි මේ ටැලන්ට් රවුන්ඩ් එක මිස් ඩයමන්ඩ් ක්වීන් තරගයේදී නම් තිබුණේ. ඉතින් මේ ටැලන්ට් රවුන්ඩ් එකේදී අපි ගන්න ලකුණු වලට වඩා මම කියන්නේ පර්සන්ටි රවුන්ඩ් එකේදී ඔයාලා වැඩිපුර ලකුණු ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ පර්සනැලිටි ඇන්ඩ් ඉන්ටෙලිජන්ට් කියන රවුන්ඩ් එක ගොඩක්ම බලපානවා අපේ තරගයේ පුරාවටම. අපේ පර්සනැලිටි එක තරගයේ පුරාවටම පවත්වාගෙන යන එක අපේ වගකීමක්. මොකද පර්සනැලිටි කියන එක ක්වීන් කෙනෙක්ට වගේම ක්‍රවුන් එකක් ගන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් කරුණක්. ඉතින් ඔයාලත් ක්වීන් කෙනෙක් වෙන්න ක්‍රවුන් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ෆස්ට් රවුන්ඩ් එක වශයෙන් ඔයාලගේ පර්සනැලිටි එක හදා ගන්න ඕනේ. පිරිසක් ඉස්සරහා ඔයාලගේ පර්ෆෝමන්ස් ඉදිරිපත් කරන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම තරගෙදී අපිට බලපාන දෙයක්. ඉතින් ඉන්ටෙලිජන්ට් කියන එකත් අපිට ප්‍රශ්නෙට නිවැරදිම උත්තරේ වගේම ඒකට වැදගත්ම උත්තරයක් දෙන එක තමයි අපේ වගකීම වෙන්නේ. ඉතින් ඊළඟට වර්ල්ඩ් පැජන්ට් එකක තවත් තරගකාරිනියන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි සමාජ සංවර්ධනය සහ සමාජ ක්‍රියාකාරීත්වය. ඉතින් මේ රවුන්ඩ් එකේදී තරගකාරිනියන්ගෙන් බලාපොරොත්තු වෙනවා තරගකාරිනිය කොහොමද සමාජ සේවාවල නිරත වෙන්නේ කියලා. ගොඩක් වර්ල්ඩ් පැජන්ට් වලට වගේම මම සහභාගී වෙච්ච මිස් ඩයමන්ඩ් ක්වීන් තරගෙදිත් තරගකාරිනියන් කොහොමද සමාජයත් සමග වැඩ කටයුතු කරන්නේ, සමාජයේ සේවා කොහොමද ඉටු කරන්නේ කියන කාරණාව තමයි ඊළඟ රවුන්ඩ් එකේදී බලනවා. ඒ වගේම මේ පැජන්ට් එකක් ඇතුලේ ගොඩක් වෙලාවට හැම වෙලේම වගේ ජජ් බෝඩ් එක විසින් තරගකාරිනියගේ විලාසිතා, ඇයගේ අභිරුචියන් ගැන සලකලා බලනවා. තරගකාරිනියගේ ඇඳුම් පැළඳුම් වගේම ඇය ෆැෂන් කරන්නේ කොහොමද කියලා තරගයේ පුරාවටම ජජ් බෝඩ් එක විසින් විමසිල්ලෙන් තමයි ඉන්නේ. ඊළඟට තියෙන රවුන්ඩ් එක තමයි බිකිනි වෙයා රවුන්ඩ් එක. මේකෙදී ගොඩක්ම වෙලාවට ෆිට්නස් එක තමයි බලන්නේ. තරගකාරිනියගේ ශරීරයේ පවත්වාගෙන යන විදිහ, hair එක, skin එක, fitness එක මේ හැමදේම ඊළඟ රවුන්ඩ් එකේදී විනිශ්චය මණ්ඩලය විසින් සලකා බලනවා. තරගකාරිනියගේ ශරීර හැඩතලය මෙන්ම ශාරීරික සෞඛ්‍ය පිළිබඳවත් විනිශ්චය මණ්ඩලයෙන් මෙම තරග වටයේදී විමසිලිමත් වෙනවා. මොකද ක්වීන් කෙනෙක් වෙන්න අනිවාර්යෙන් ෆිට්නස් වගේම ෆිගර් එක මේන්ටේන් කරන එකත් ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම ස්කින් හෙල්ත් එක. හෙල්ති ස්කින් එකට තමයි ලකුණු වැටෙන්නේ. හෙල්ති හෙයා එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කොච්චර කොණ්ඩේ මහත වුණත් දිග වුණත් වැඩක් නැහැ ඒ කොණ්ඩේ හෙල්ති නැත්තම්. ඉතින් තරගෙදී අනිවාර්යෙන් හෙල්ති හෙයා එකක් වගේම හෙල්ති ස්කින් එකක් බලන්න ජජ් බෝඩ් එක අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාලා ස්කින් එක සුදු කරගන්න නෙවෙයි, ස්කින් එක හෙල්ති කරගන්න තමයි, ස්කින් එකට පෝෂණය දෙන්න තමයි ගොඩක්ම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය කතා කරන බ්‍රවුන් ස්කින් එක ගැන කතා කරොත් බ්‍රවුන් ස්කින් එකට අද ලෝකේ ගොඩක් ලොකු තැනක් තියෙනවා. මොකද බ්‍රවුන් ස්කින් එකට ලංකාවට වඩා ලෝකෙ මිනිස්සු ගොඩක් කැමති. ඒ ස්කින් එකේ කලර් එකට වගේම ඒ හෙල්ති ස්කින් එක ලබා ගන්න ගොඩක් කට්ටිය පෙරම් පුරනවා. මම වුණත් ගොඩක් තලලු කෙනෙක්. ලංකාවේ හැම තමයි මටත් පිටලා තියෙන්නේ.
ඒ තලලු හැම නිසා මට ක්‍රවුන් එක හම්බුණා කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ස්කින් එක ගැන කතා කරොත් ඩාර්ක් ස්පොට් නැති, කුරුලෑ නැති ස්කින් එකක් තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. ස්කින් එක හෙල්ති වෙන්න ඕනේ. ඒ වගේම කලර් එක මේකට කිසිසේත් බලපාන්නේ නැහැ. ඒ වගේම බිකිනි වෙයා රවුන්ඩ් එකේදී අපේ ෆිට්නස් එක වගේම ෆිගර් මේන්ටේන් එකත් බලනවා. ගර්ල් කෙනෙක් වගේම වුමන් කෙනෙක් වෙද්දි අනිවාර්යෙන් ෆිගර් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒ ෆිගර් මේන්ටේන් එකට ලකුණු වැඩිපුර ලැබෙනවා. ඉතින් ඔයාලත් ක්වීන් කෙනෙක් වෙන්න ඉන්නවා නම්, ක්‍රවුන් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ෆිගර් එක මේන්ටේන් කරන්න දැන් ඉඳලම පුරුදු වෙන්න. ගොඩක් වෙලාවට ලංකාවේ පැජන්ට් වල නම් මේක දකින්න විදිහක් නැහැ. නමුත් වර්ල්ඩ් පැජන්ට් වල මාධ්‍ය හා ප්‍රසිද්ධිය, ඒ කියන්නේ සෝෂල් මීඩියා වල කොච්චර ෆලෝවර්ස්ලා ඉන්නවද? ගොඩක් වෙලාවට තමන්ගේ රටේ මෙන්ම වෙනත් රටවල මිනිස්සු මෙයාගේ සමාජ සංස්කෘතියට කොච්චර කැමතිද? මෙයාව කොච්චර ෆලෝ කරලා තියෙනවද? වර්ල්ඩ් පැජන්ට් එකකට ගියාම අනිවාර්යෙන් බලන කරුණක් තමයි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ අපි කොච්චර ප්‍රසිද්ධයිද කියන එක. ඉතින් ඒක ගොඩක් වෙලාවට ලංකාවේදී නම් වෙන්නේ නැහැ. සමහර ලංකාවේ පැජන්ට් වලත් මේක දකින්න පුළුවන්. ඒ වුණාට ලෝකේ පැජන්ට් වල නම් මේක අනිවාර්යෙන් බලන සංසිද්ධියක් තමයි. ඉතින් රවුන්ඩ් වලට අමතරව මේ කියන සංසිද්ධිත් බලපානවා ක්‍රවුන් එකක් ලබා ගන්න. මෙම නිර්ණායකයන් ආශ්‍රයෙන් එම පුද්ගලයා ඇගයීමට ලක් වෙනවා. ඒ වගේ මේවට මිනි ටයිටල්ස් ලබා දෙන්නත් එයාලා අමතක කරන්නේ නැහැ. මෙම නිර්ණායක වගේම ෆයිනල් ග්‍රෑන්ඩ් ෆිනාලේ එකේදීත් එයාලා පර්ෆෝමන්ස් කරන විදිය බලලා ෆයිනල් ක්වෙස්චන් එකට උත්තර දෙන්නේ කොහොමද කියලා බලලා ජයග්‍රාහකයා තෝරන්න මෙයාලා කටයුතු කරනවා. ඉතින් මිසිස් වර්ල්ඩ් ගැන කතා කරොත් මිසිස් වර්ල්ඩ් එකේ පළවෙනි අරමුණ වන්නේ පරිපූර්ණ විවාහක කාන්තාවක් තේරීම. ඒ කියන්නේ විවාහයෙන් පස්සෙත් දරුවන් ලැබීමෙන් පස්සෙත් තමන්ගේ ජීවිතේ වගේම විවාහක ජීවිතේ වගකීම්, ඒ වගේම දරුවන්ගේ වගකීම් වගේම තමන්ගේ ශරීර සම්බරතාවය කියන්නේ ෆිගර් මේන්ටේන් එකත් හරියටම සිදු කරන කාන්තාවක් තමයි පරිපූර්ණ විවාහක කාන්තාවක් ලෙස තෝරන්නේ. ගොඩක් වෙලාවට විවාහයෙන් පස්සේ කාන්තාවන් තමන්ගේ වගකීම් එක්ක කාර්යබහුල වෙන හින්දා තමන්ගේ බියුටි මේන්ටේන් වගේම බොඩි එකේ මේන්ටේන් එකටත් ගොඩක් වගකීමක් ලබා දෙන්නේ නැහැ. ඒත් මිසිස් වර්ල්ඩ් තරකෙදී ඒ වගේ කාන්තාවන් නෙවෙයි. තමන්ගේ වගකීම් එක්ක තමන්ගේ බියුටි එකත් පවත්වාගෙන යන කාන්තාවන් තේරීමට උත්සාහයක් දරනවා. මෙතනදී මම අර කිව්ව පර්සනැලිටි ඉන්ටෙලිජන්ස් එක්ක තමන්ගේ බියුටි එක, තමන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් එක, ඒ වගේම පවුලේ වගකීම් සමබරව ඉටු කරන කාන්තාවක් මිසිස් වර්ල්ඩ් විනර් ලෙස කිරුළු පළදිනවා. ඉතින් මිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස්, මිස් ග්‍රෑන්ඩ්, මිස් අර්ත් වැනි තරගකාරියන් වගේ නෙවෙයි. මිසිස් වර්ල්ඩ් කියන්නේ රූප රාජිනියක්ම නෙවෙයි. ඇය තමන්ගේ වගකීම් සමග මවක් වූ කාන්තාවක්. ඇයට කිරුළු පළදීද්දී ඒ හැම ක්වීන් කෙනෙක්ටම වඩා මම දකින විදිහට ඇය ගරු නම්බුකාර ගැහැණියක්. ඉතින් මිසිස් වර්ල්ඩ් 2025 විනර් වෙච්ච ඒ බ්ලැක් වුමන් නැත්නම් සවුත් ඇෆ්‍රිකන් විනර්ට ගොඩක් කට්ටිය කියනවා අනේ ලස්සන නෑනේ, අනේ එයා මිසිස් වර්ල්ඩ් වෙන්න සුදුසුද? නැහැ. ඇය තමයි පර්ෆෙක්ට් වුමන් ලෙස එයාලා ජජ් කරපු කාන්තාව. ඉතින් ඇය පර්සනැලිටි අතින්ද ඉන්ටෙලිජන්ට් අතින්ද ඉහළ මට්ටමක ඉන්නවා කියලා අපිට ඇයගේ ෆයිනල් ක්වෙස්චන් එකට උත්තර දීපු විදිහෙන්ම පිළිගන්න පුළුවන්. ඇය කියන්නේ ඇය සමාජයේ නැත්නම් සෝෂල් මීඩියා තුළ ඇයව ගොඩක් දුරට අවතක්සේරු කරලා කතා කරා කියලා. ඉතින් ඇය කියනවා ඇයට හමු වෙච්ච ලොකුම බාධකය එය. ඒ වගේම ඒ බාධකය හෙලා දකිමින් ඇය අද ක්වීන් කෙනෙක් නැත්තම් ක්‍රවුන් හෝල්ඩර් කෙනෙක් වෙලා ඉන්නවා. ඉතින් මම ඔයාලටත් කියනවා තමන්ගේ මොන බාධකයාවත් තමන්ගේ බලාපොරොත්තු, තමන්ගේ හීනය ක්‍රවුන් හෝල්ඩර් කෙනෙක් නැත්තම් ක්වීන් කෙනෙක් වෙන්න නම් ඒ හීනේ කවදාවත් අතාරින්න එපා. ඔයාලටත් පුළුවන් මම වගේම මිසිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස්, මිස් අර්ත්, මිස් වර්ල්ඩ් මේ හැම තරගෙටම සහභාගී වෙලා ජයග්‍රහණය කරන්න. එතකොට ඔයා තෝරගන්න ඕන පාත් එක මොකද්ද? ඔයාලා මොඩලින් පැත්තෙන් ගියත්, ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ආසාව තිබුණත්, මොන ආසාව තිබුණත් ඔයාලා තෝරගන්න ඕනේ හරි පාර. ඉතින් ක්වීන් කෙනෙක් වුණත් ඔයාලගේ මොන බලාපොරොත්තුවට ගියත් රැවටිලිකාර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා Taman හරි පාරෙන් යන්න ඕන කියලා මම අවසාන වතාවට ඔයාලට දැනුවත් කරනවා. ඉතින් ඔයාලගේ රූපේ මොන වගේ වුණත්
ඒක කැතයි කියලා නම් ඔයාලා හිතන්න එපා. ක්වීන් කෙනෙක් වෙන්න ක්‍රවුන් එකක් ගන්න මේ බියුටි එක ඔයාට ගොඩක්ම ඇති. ඔයා ඉන්න ලස්සන රූපේ වෙන කාටවත් නැහැ. ඔයාගේ රූපේ සාපේක්ෂයි. හැමෝටම වඩා ඔයා ලස්සනයි කියලා පොසිටිව් විදියට හිතුවොත් ඔයාට ක්‍රවුන් එකක් ගන්න ඕනේ කියලා ඔයා පොසිටිව් විදියට ඉදියොත් ඔයාගේ බලාපොරොත්තු ඔයාගේ හීන වලට යන්න ඕනේ කියලා ඔයා පොසිටිව් මයින්ඩ් එක ඉදියොත් ඔයාගේ හීන වලට යන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේම තමයි මිසිස් වර්ල්ඩ් විනා වෙච්ච ඒ වුමන්ගේ අවසාන ප්‍රශ්නයට දුන්න අවසාන උත්තරය හැමුවේ ඇයගේ ජීවිතය වෙනස් කරා වගේ ඔයාගේ ජීවිතය වෙනස් කරන්නත් ඔයාට පුළුවන්. ඒ හැම හීනයක්ම අනිවාර්යෙන් මං කලින් කිව්වා වගේ මං කලින් හැම වීඩියෝ එකකම කිව්වා වගේ ඔයාගේ හීනවලට යන්න ඔයාට තමයි පුළුවන්. ඒ හැම හීනවලටම මම මගේ හදවතින්ම සුබ පතනවා. ඒ වගේම මිසිස් වර්ල්ඩ් පස්රානා ඉෂාදි අමන්දා ඒ ධෛර්යමත් පරිපූර්ණ කාන්තාවටත් මම ඇයගේ අනාගතය වෙනුවෙන් සුබ පතනවා. ඇත්තටම ඔයාගේ පර්සනැලිටි එක වගේම ඔයාගේ බියුටි එක ගොඩක්ම බලවත් ආයුධයක්. ඒ හැමදේම තියාගෙන ඔයාගේ අනාගත වැඩ කටයුතු හැම එකක්ම සර්වප්‍රකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා Tamanගේ පර්සනැලිටි එක හදාගත්තොත් අනිත් හැම දෙයක්ම නිවැරදිව ජයග්‍රහණය කරන්න ඔයාලට පුළුවන් කියලා මම හිතනවා. මොකද පර්සනැලිටි එක තමයි අපේ ලොකුම ආයුධය. ගැහැණු ළමයෙක් විදිහට පෞරුෂය නැත්නම් අපිට මොන තැනකදීවත් නැගිටින්න අමාරුයි. ඒ වගේම තවදුරටත් ඔයාලට ගොඩක් ක්වෙස්චන් ඇති අහන්න පැජන්ට් සම්බන්ධයෙන් ක්වීන් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ගොඩක් කට්ටියට ප්‍රශ්න ඇති. ඒ හැම එකක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට මට තියන්න. මම අනිවාර්යෙන් රිප්ලයි එකක් හරි නැත්නම් රිප්ලයි වීඩියෝ එකක් හරි අරන් එන්නම්. ඒ වගේම මම ඊළඟට කරන්න ඉන්න මගේ විෂන් බෝඩ්. මේ මගේ හෝම් විෂන් බෝඩ් එක. මම බෝඩ් එකේ තමයි ඊළඟ විෂන් බෝඩ් එක හදන්න හිතන් ඉන්නේ. මම හදන විෂන් බෝඩ් වීඩියෝ එක අනිවාර්යෙන් ඊළඟට මම දානවා. අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න මගෙන් ඉස්සරහට මොන වගේ vlogsද ඕනේ මොන වගේ videosද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ කියලාත් මට comment එකක් දාන්න. මොන වගේ වීඩියෝ කරොත් හොඳයිද කියලා ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගන්නවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි.